ඔයා ලංකාවේ ඉන්නවා නම් ඔයාට ලංකාවේ කොහෙද ඔයා ඉන්නේ කියලා කියන්න පුළුවන්. වතෂි වා කොළඹに住んでいます. වතෂි වා කොළඹに住んでいます. මම කොළඹ ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් මම ශ්‍රී ලංකාවේ කොළඹ ජීවත් වෙනවා කියලා. වතෂි වා ශ්‍රී ලංකාන කොළඹに住んでいます. 私はスリランカのコロンボに住んでいます. මේකේදී වතෂි කෑල්ල අනිවාර්ය නෑ. කොළඹに住んでいます. කොළඹ ජීවත් වේ කියලා කියන්නත් පුළුවන්. මේකේදී හැම තැනදීම මම මගේ කියන එක අපි හැම තැනදීම පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ වතෂි කියන කෑල්ල අනිවාර්ය නෑ. ඔයා ජික ෂෝකා එක දිගට කරගෙන යද්දී. ඔයා ජපානයේ ඉන්න කෙනෙක් නම් දැන් ඔයාට ජපානයේ ඔයා කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන්. ටෝකියෝに住んでいます. ටෝකියෝ වල ඉන්නවා. ටෝකියෝ වල ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් නගෝයාに住んでいます. නගෝයා වල ජීවත් වෙන්නේ. ওই විදිහට ඔයාට ඔයා ඉන්න තැන කියන්න පුළුවන්.